තමයි අපේ පතාය ට්‍රිප් එකේ තුන්වෙනි දවස. අපි දැන් යන්න හදනවා පොඩි ප්ලේසස් ටිකකට. අපේ ලිස්ට් එකේ තියෙන ප්ලේසස් ටික. ඉතින් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් මුලින්ම යන්න හදන්නේ බයික් එකක් රෙන්ට් කරලා ගන්න. මෙතන අපේ හොටෙල් එක ළඟම තැනක් තියෙනවා. එතන දවසට बात जैसी 200 ඩිපොසිට් එකක් තියන්න ඕන. 1000 පාස්පෝර්ට් කොපි විතරයි යාළුවා ඕන. ඉතින් අපි දවස් දෙකකට බයික් එකක් රෙන්ට් කරන්න තමයි හදන්නේ. අපි බලමු. वीडियो के टिकट බලන්න මේ the CNS journal oh small ඉතින් මේ වගේ ස්කූටර්ස් තමයි තියෙන්නේ. ලොකු බයික් ගන්න ඕන නම් ඒවත් තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ ගාව ගැසෝලින් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මුලින්ම අපිට දෙද්දි නම් බයික් එක ෆුල් ටැන්ක් කරලා තමයි දෙන්නේ. එහෙනම් අපි යමු අපේ පළවෙනි තැනට. ඔන්න ඉතින් මුලින්ම අපි ආවේ පොඩි ඇඩ්වෙන්චර් එකක් කරන්න. අපි ස්පීඩ් කාඩ් පදින්න තමයි යන්නේ. ඉතින් මෙතන බිගිනර් ට්‍රැක් එකට තමයි අපි ආවේ. අපි බලමු ප්‍රයිසස් කොහොමද කියලා. මෙතන නම් බාත් 400ක් විතර තමයි ස්ටෑන්ඩඩ් කාඩ් එකක් වෙන්නේ. හැබැයි අපි අගෝඩකින් දාපු නිසා අපිට ඩිස්කවුන්ට් එකක් හම්බුණා. මොනවද කියලා තියෙන්නේ ඉතින් Driver safety control the speed and avoid collision. Remain seated, keep your arms and legs inside the vehicle. Lower speed driver must avoid driving in racing line. ඉතින් මෙන්න මේව තමයි ඒගොල්ලෝ ගාව තියෙන කාඩ්ස් වලට කිහිපයක්ම තියෙනවා ඒගොල්ලෝ ගාව. ඒ වගේම මේ වගේ චූටි බබාලට සෙල්ලම් කරන්න පොඩි ඒරියා එකකුත් තියෙනවා. ඔන්න ඉතින් ළමයි අපි පදින්න හදනකොටම පොඩි වැස්සක් ආවා. ඒක නිසා අපි ඉතින් චුට්ටක් වැස්ස පායනකම් හිටියා. ඔන්න දැන් නම් අපි යන්න තමයි හදන්නේ. අපි බලමු ඉතින් මේ නම් ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපේ. කලින් ඉතින් මෙහෙම පැදලත් නැහැ. හැප්පේ දන්නේ නැහැ. ස්පීඩ් කාඩ් පැත්තා. ඉතින් ඇත්තටම එක්ස්පීරියන්ස් එක ෂෝක් නේ. මේගොල්ලෝගේ ප්‍රයිස් එක 400යි. ඒ වුණාට අපිට අපි අගෝඩකින් බුක් කරපු නිසා අපි දෙන්නටම ගියේ 600 ගාණක් තමයි ගියා. හරියට මතක නැහැ පහලින් දාන්න කීයද කියලා හරියටම ගියේ. ඉතින් මං හිතන්නේ ඔයාලත් අනිවාර්යෙන් මෙහි આવොත් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ඒක. ඒක මාර ෂෝක්. ඉතින් එයාලා අපිට බිග්නර් ට්‍රැක් එක තමයි දෙන්නේ. ඔයාලා ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ස්පීඩ් ට්‍රැක් එක ගන්න. බිගිනර් ට්‍රැක් එකත් අවුලක් නැහැ. 10 මිනිත්ස් දෙනවා එක්කෙනෙක්ට. ඒගොල්ලෝ ගයිඩ් කරනවා. ගයිඩ් කරනවා, සේෆ්ටි හැමදේම ඉන්ස්ට්‍රක්ෂන් ඔක්කොම දෙනවා. ඉතින් ඇත්තටම හොඳයි ඒකනේ. ඉතින් අපි දෙන්නගෙත් මේ ෆස්ට් ටයිම් තමයි ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එක. මම හිතනවා ඒකේ ප්‍රයිස් එකට වර්ත් කියලා. මෙහි දෙකක් තියෙනවා. එකක් ඊසි කාඩ් කියලා, අනිත් එක අපි ආව එක ගෝ කාඩ්. ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලා ආවොත් වෙන්න බලන්න. ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ අන්ඩර්වෝටර් වර්ල්ඩ් එකට. බලමු ගිහිල්ලා. ඉතින් ඔන්න අපි ආවා අපේ ලිස්ට් එකේ ඊළඟ තැනට. මේ තමයි අන්ඩර්වෝටර් වර්ල්ඩ් පතායා. ඉතින් අපි මාළු බලන්න තමයි හදන්නේ. ඔයගොල්ලොත් එන්නකෝ අපිත් එක්ක. අපි අගෝඩකින් ටිකට් බුක් කරපු නිසා අපිට උනේ කෙනෙක්ට බාත් 450යි. හැබැයි ඔයගොල්ලෝ මෙතෙන්ට අවිලා ටිකට් එක ගන්නවා නම් බාත් 550ක් වෙනවා. ඉතින් එන්ට්‍රන්ස් එකේදී ඒගොල්ලෝ අපි ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ අන්තිමේට අපි යනකොට අපිට ෆොටෝ එක ෆ්‍රේම් කරලා දෙනවා. බාත් 250ක් විතර වෙනවා. ඉතින් මෙන්න මෙතන ඕගොල්ලන්ට මාළුන්ට කිරි පොවන්න පුළුවන්. කිරි නෙවෙයි අත්‍තරම මාළු කෑම. බාත් 100ක් විතර වෙනවා එක බොටල් එකක්. ඉතින් මේ විදිහට අරගෙන ඕගොල්ලන්ට පොවන්න පුළුවන්. ඔබ බලන්න ළමයි මේ මාළු උන් හොඳට පුරුදු වෙලා ඉන්නවා මේ විදිහට සූපුවෙන් කිරි බොන්න. අනේ මන්දනේ මම කලින් නම් මේ වගේ දෙයක් දැකලම නැහැ. එක එක ජාතිය මාළු ඉන්න. ඉතින් දැකලවත් නැති මාළු.
පුදුම මාළු ගොඩක්. මාළු සෑහෙන ලොකුයි ඉතින්. අපි ඔයාලට පෙන්නන්නම් ඉතින් මොනවද තියෙන්නේ මොන වගේ මාළුද ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ මාළු ටැංකිය ළඟ මාළුන්ගේ නමත් එක්ක පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කියවලා බලන්න පුළුවන් ඒ ඉන්නේ මොන වගේ මාළුද කියලා. ඒ වගේම මෙතන ලස්සන මාළු ගොඩාක් හිටියා ළමයි. මේ වගේ චූටි මාළු තව ලොකු ලොකු මාළුත් ගොඩක් හිටියා. අපි ඕගොල්ලන්ට පස්සේ පෙන්නන්නම්කෝ. ඉතින් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ මාළුව මම මේ වගේ මාළුවෙක් ෆස්ට් ටයිම් දැක්කේ. බලන්න උන්ගේ ස්කින් එක නිකන් හරියට චීට් එක්ගේ වගේ. ඒ වගේම උන් සෑහෙන දිගයි. මෙන්න මෙයා මොනවද කියනවා. වගේද? උන්සෙට් එක ගමනක් යනවා මං හිතන්නේ. මේ මූණන් ටැංකි පොලිෂ් කෙනෙක්ද කොහෙද? මෙයා මේ මේකප් කරලා නිදි. ග්ලාස් එක ගොඩ. මෙන්න මෙයාලට ප්‍රශ්නයක් තියෙනවා රෙවිල විසඳන්න. මොකද කියන්නේ යාළ සෙට් එක? අර මොනවද කියනවා නේද? ඕ මොනවද? මං හිතන්නේ සෙල්ෆි ගන්න කියලාද කොහෙද කියන්නේ? යාලට තියෙන ප්‍රශ්න අපිට කියන්නේ මේ. හැම දෙන්නේ කියනවත් දැන්. මෝරෙක්නේ. Busan is oh 2.5 meters length up to. කරමල් පිරිසිදු කරන ඇති හිට. ඉතින් මාළු බැලුවද? මාළු බැලුවා. ඉතින් ජෙලිෆිෂ් තමයි නැත්තේ නේද? ජෙලිෆිෂ් ටික වෙන ට්‍රිප් එකක් ගිහින්. ඉතින් මෙන්න මෙතන පිබුරෙක් තියාගෙන ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මෙයාව කරේ දාගෙන ෆොටෝස් ගන්න ඕන, වීඩියෝ කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. එක්කෙනෙක්ට බාත් 100ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් විතර. ෆැමිලි එකත් එක්ක ෆොටෝස් ගන්නවා නම් බාත් 200ක් වෙනවා. ඉතින් මෙතන එක්සිට් එකේ සුවනියර් ෂොප් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ලංකාවට යද්දී මතක් වෙන මොනවා හරි අරගෙන යන්න ඕන නම් කාට හරි ප්‍රසන්ට් එකක් දෙන්න ඕන නම් ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්නේ මාළු, ගෙම්බෝ, ඒ වගේ අර වතුර යට ඉන්න සතුන්ගේ සුවනියර්ස් විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒවත් හරි ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට මේ පේන ඇති මේ බොටල් ඇතුලේ එහෙම හරි ලස්සනට ඒවා හදලා තියෙනවා. එහෙමද? මෙන්න කොටියක් ඉන්නවා. ඔන්න ඔහම තමයි අද දවසෙන් භාගයක් ඉවර වෙන්නේ. ඉතිරි ටික ඊළඟ vlog එකෙන් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අමතක නොකර like කරන්න, comment කරන්න, subscribe කරන්න.